Hi, Hi. කොහොමද? Hi. ඔයගොල්ලන්ට ඔයගලන්ට ඔයාලා හොඳින්ද? යාදින්නේ. හරි. 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 Bye. 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 Hi guys. ඔයාලා බලන්න ඇති මේ කවුද ආච්චි කෙනෙක් කියවන්නේ කියලා නේ. හරි. අපි බලමු. අද වීඩියෝ එකෙන් කියන්නේ අපි කියා හන්තානේ මොකද අවුරුදු නිවාඩුවත් එක්ක අපි පොඩි ට්‍රිප් එකක් ගියා. ඒ කියන්නේ පවුලේ නෑදෑයෝ බලන්න හන්තානේ තමයි ඔලු ඉන්නේ. එතකොට ඊට අමතරව යන ගමන් අපි ගියා සඳගිරි සෑයට ගියා. එතකොට කොත්මලේ ගියා. කොත්මලේ යලාසිය බැලුවා. ඒ වේල්ල ඒ ටික බැලුවා. එතකොට කොත්මලේ තියෙනවා තව පන්සලක් තියෙනවා මහවැලිසෑය කියලා. ඒකත් බැලුවා. ඒ ටිකත් බලලා ඉතින් අපි ආවා. අපි ඉතින් ඔයගොල්ලෝ මතක කරේ නෑ. ඔයගොල්ලන්ට ඒ වගේ ලස්සන පොඩි වීඩියෝ කෑලි දැම්මා. මොකද මම මේකේ කතා කරේ නෑ. කතා කරන්න බෑ මේකේ. මොකද උඩට මාරම හුලං. ඒ හුලං සද්දී එතකොට කට්ටිය කෑ ගහන සද්දී ඒ ශබ්දත් ඔක්කොමත් එක්ක මට ඒ වොයිස් කර මේ වීඩියෝ කරන්න අමාරුයි. ඒකින්ද ගෙදර ඇවිල්ලා පොඩි වොයිස් එකක් දැම්මා. මම ඉතින් ඔයගොල්ලන්ට කියනවා වීඩියෝ එක බලන්න බලලා ඉවරලා කමෙන්ට් එකක් දාන්න මේක හොඳද නරකද කියලා. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සසුනට පූජා කරන්න දසදහසින් රැස්වී කළ මහිනේ හිමිදුටු සඳරැස් නැහැවේ ජිරිසෑයේ මතු පොදුවන මෙත් බුතු බණ සඳකිරි වෙකිරෙන් හැකෙන්න පින්පුරවමු මේ මලු වෙදී සරු නිවනම දකින්න රන් අකුරක මතු දවසක ඉතිහාසයේ නම් ලියවෙන කොට තෙරයි සංසාරේ guys, අපි ආව සඳගිරි සෑයද සඳගිරි සෑය මන්දිරයට ආව. මම මේ ආවේ දෙවනි පාරට තමයි සඳගිරි සෑයට ආවේ. පළවෙනි පාර ආවේ යාළු සෙට් එකත් එක්ක ආවේ පවුලේ කට්ටියත් එක්ක. හොඳයි ඉතින් පොඩ්ඩක්
කලින් පාට වඩා පොඩ්ඩක් දිගලක් වෙලා තියෙනවා දිගු වෙලා තියෙනවා දැන් ගොඩක් කට්ටියක් ඉන්නවා ඔයගොල්ලෝ තින් බලන්න එන්න බැරි කට්ටිය වීඩියෝ එක බලලා මට පිනක් එක ඔයගොල්ලෝ බලන්න සබ්ස්ක්‍රයිබ් ඉතින් බලන්න සාධාරණයක් කියන්නේ දැන් ඉන්නේ මහවැලිසෑයේ කියන කෑනක් දන්නේ නැහැ මෙතන පොඩි පින්කමක් යනවා මම පොඩි වීඩියෝ ටිකක් දාන්න මහවැලිසෑයේත් පොත්මලේ එන කට්ටියට මෙතනටත් එන්න පුළුවන් මෙතන ලස්සනයි පන්සල ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනට අපි යන් ඇතුළට ගිහලා බලමු මහවැලිසෑය මේක ඇතුලේ මේ ගර්භය
ඔන්න මේක ලොකු විශාල බලන්න පොඩ්ඩක්. කොට මේ තමයි කොත් කරල්ල දේවතා කොටුව මේ ටිකේ තමයි තියෙන්නේ. මේ තනිකර මේ ගරුපේ තියෙන මේ බටේ ගොඩාක් දෝංකාර දෙනවා. යා පොඩි කට්ටියම කෑ ගහනකොට එකතුනේ මාර්ගයේ දෝංකාර දෙනවා. හරි ඊළඟට අපි කිව්වේ වික්ටෝරියා වේල්ල බලන්න. මෙතන අපි ටිකට් ගන්න ඕනේ. වේල්ල අරබඩ් ටිකට් ගන්නවා. ටිකට් ගන්න තියෙන්නේ මෙතනින් නෙමෙයි පොඩ්ඩක් උඩහට යන්න. උඩහට ගියාට පස්සේ එතනම තව කවුන්ටර් එකක් වගේ එකක් තියෙනවා. පොඩි බිල්ඩින් එකක් වගේ ඇතුළට දාන්න තියෙනවා. එතනින් ටිකට් ගන්න තියෙනවා. ටිකට් එකට රුපියල් 30ක් වෙනවා. වේල්ල බලන්න. ඒ ටිකට් එක ඊට පස්සේ ඉස්සරහින් සිකියුරිටි පත්තිර දුන්නාට පස්සේ අපිට එන්න පුළුවන් ඒකට. ඇතුළට ඇවිල්ලා බලන්න ඕන. මේක කිසිම ලොකු දෙයක් නැහැ බලන්න දෙයක්. නමුත් අර වටපිටාව ලස්සනයි. ඒ වටපිටාව බලන්න තව පොඩි ළමයි ඉන්නවනේ කොහොමද පෙන්නන්නේ වටිනවා. ඒ වගේ දෙයක් බලන්න හොඳයි. මම දැම්ම වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. යන්න ආස විතයෝ බලන්නත් මේක තියෙන ලස්සන දෙයක් ගන්න. නේ වීඩියෝ බලන්න.
හරි එහෙනම් මේකේ ඔච්චරයි බලන් තියෙන්නේ. බලන්න මේක බලන්න තියෙන ඔච්චරයි. නමුත් මේකේ සුන්දරත්වය පට්ට විඳින්න ඇවිල්ලා. බෑ මේකේ ටිකට් ගන්නවා නම් මේ මෙතන එන්ට්‍රන්ස් එකෙන් ටිකට් ගන්න බෑ. මෙතනම් ගිහිල්ලා පොඩ්ඩ දුරක් යන්න ඕන උඩහට. උඩහට ගියාම පස්සේ තියෙනවා එතන මේ ටිකට් ගන්න තැන. ටිකට් ගන්න කියන්නේ මෙතන ඉඳන් සාමාන්‍ය කිලෝමීටරයක් විතර යන්න ඕනේ ටිකට් ගන්න. ඊට ටිකට් අරගෙන ආය ආපස්සට එන්න ඕනේ. ආපස්සට ඇවිල්ලා තමයි ටිකට් ටික දීලා මෙතනින් ඇතුළු වෙන්න දෙන්නේ. ඊට පස්සේ බලලා ඉතින් යන්න තියෙන රුපියල් 30යි ටිකට් එක නෑ. ඒක නම් රුපියල් 30 නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි තමයි පොඩි ළමයින්ට ඉතින් පොඩි ළමයින්ට විතරක් නෙමෙයි. මේක ඉතින් හොඳයි ඉතින්. ඇස් දෙකට පොඩ්ඩක් කොල්ල පාට වර්ණය බලලා ලස්සනට ඇත්තටම ලස්සනයි. ඉතින් අර ඔළුව රිලැක්ස් වෙනවා. ඉතින් වැඩ කරලා ගොඩාක් රිලැක්ස් වෙනවා.